අද මම ඔයගලන්ට අරගෙන ආවේ අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කළා රසම රස ඩෙසර්ට් එකක් හදන විදිය. අමුද්‍රව්‍ය දෙකක් වගේම තමයි මේක හදන හරිම පොඩි වෙලාවක් යන්නේ. ඒ වගේම තමයි හරිම රසයි. ටක් කරලා ලෑස්ති කර ගන්න පුළුවන්. පළමුවෙන් නම් කොහොමද මේක කරන්නේ කියලා. මේකට ඕන කරනවා යෝගට් දෙකක් සහ චොක්ලට්. මම චොක්ලට් මෙන්න මේ වගේ ලොකු කෑලි 6ක් අරගෙන තිනවා. ඔයාලට ගන්න පුළුවන් ග්‍රෑම් 100 චොක්ලට් එකක් වගේ ගන්න පුළුවන්. ඉතින් චොක්ලට් වැඩි වෙන තරමට රසයි. දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ චොක්ලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න ඕනේ. ඒ කියන්නේ යටින් උණු වතුර එකක් තියලා මෙන්න මේ වගේ චොක්ලට් ටික දිය කර ගන්න ඕනේ. ඊට පස්සේ මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට යෝගට් දෙක මේ වගේ දා ගන්නවා. ඉතින් යෝගට් ඔයාලට කැමති නම් තව වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට දිය කරගත්ත චොක්ලට් ටිකක් දාගමු. ඉතින් චොක්ලට් අඩු කරලා කොකෝ පවුඩර් ටිකක් වුණත් ඔයාලට මේකට එකතු කරන්න පුළුවන්. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕන. හොඳට මූස් එකක් වෙනකන් අපි මේක බ්ලෙන්ඩ් කරගමු. බ්ලෙන්ඩ් කරන තරමට තමයි මේක හොඳට ඉන්නේ. ඉතින් මම විනාඩි 2-3ක් හොඳින් බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලන්න කැමති ඕනම කප් එකකට මේක දාගන්න. දැන් ඔයා මේක හොඳට උඩින් වහගන්න ඕනේ. වහලා ශීතකරණයේ සාමාන්‍ය කොටස හොඳින් සෙට් වෙනකන් තියාගන්න. දැන් මේ හොඳින් සෙට් වුණාට පස්සේ මම අරගෙන මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මේක මාරම රසයි. ඔයාලට කැමති නම් මේක උඩට කොකෝ පවුඩර් ටිකක් එහෙම ඉහලා තව රසවත් කරගන්න පුළුවන්. ඉතින් මාර රසයි හරිම ලේසියි හදන්න. ඉතින් අනිවාර්යෙන්ම මෙන්න මේ රසවත් ඩෙසර්ට් එකත් හදලා බලන්න.